එකමත් එක කාලෙක ලොකු වනාන්තරයක බන්ටි කියලා හරිම හුරතල් අලි බබෙක් හිටියා. එයා හරිම කීකරුයි. යාළුවොත් එයාට ගොඩාක් ආදරේ. ඉතින් මේ බන්ටිට චූටි ලේනයි, කහ කුරුල්ලයි, නිල් සමනලයයි කියලා හොඳම යාළුවෝ 3 දෙනෙක් හිටියා. දවසක් මේ 4 දෙනා මේ වනාන්තරේ සෙල්ලම් කර ඉන්නකොට එකපාරම ලොකු වැස්සක් වැටුණා. වැස්ස නිසා කැලේ මැද්දෙන් ගියපු පුංචි ඇලපාර ගොඩක් ලොකු වුණා. බන්ටි අලි බබා ඇලෙන්නේ ගොඩ වෙන්න හදනකොටම එයාගේ කකුල මඩවලකට හිර වුණා. අනේ මට උදව් කරන්න, මගේ කකුල හිර වෙලා මට හෙල්ලෙන්නවත් බෑ. මේ අලි බබා බය වෙලා කෑ ගැහුවා. ඉතින් චූටි ලේන ඇවිල්ලා එයා බන්ටිගේ කකුල ගාව තිබුණු මඩ අයින් කරන්න හැදුවා. එයාගේ අත් චූටිනේ. ඒක නිසා එයාට ඒක කරන්න බැරි වුණා. ඊට පස්සේ කහ කුරුළු යාළුවා පියාඹලා ගිහිල්ලා අතු කෑලි වගේක් අරන් ආවා මඩ වගුරට දාන්න. ඒකත් මදි වුණා. අපි හැමෝම එකතු වෙලා වැඩ කරමු. නිල් සමනලයා යෝජනා කළා. කුරුල්ලා ඉක්මනට පියඹලා ගිහිල්ලා අලි රංචුවට පණිවිඩය කිව්වා. ලේන මඩ වගුර වටේම තිබුණු ලිස්සන කොළ අයින් කරලා පාර සුද්ධ කළා. ටික වෙලාවකින් අලි රංචුව එතනට ඇවිල්ලා හැමෝම එකතු වෙලා බන්ටිව මඩෙන් ගොඩට ගත්තා. ඉතින් අපි තනියම අමාරුවෙන් යාළුවෙක් වැඩ කරනකොට හැමෝම එකතු වෙලා එයාට උදව් කරපුවාම ලේසියෙන් මේක ඉවර කරගන්න පුළුවන් නේද? සබ්ස්ක්‍රයිබ් කරන්න.